මේක කතෘ යුස්ටේබියෝ බ්ලාස්කෝ මේ සිංහල අනුවාදය සපතේරුවා නමින් ඉදිරිපත් කරමි. ඇන්ට්ලුසියන් නගරයේ එක්තරා වීදි කොනක තමන්ගේ සපත්තු කඩේ අටවාගෙන නිහඬව කාලය ගත කළ සපතේරුවෙක් සිටියේය. ඔහු තම වැඩ කටයුතුවල නිමග්නව සිටින විට එම සපත්තු කඩේ වූ එකම ජනේලයෙන් හිරු රැස් දහරාවක් විහිදෙන අයුරු ඔහුට දැකගත හැකි විය. එපිටහ පැතිවල සරුසාර ගම්දනව්වල කෙත්වතු මැදට එතරම් අපූරුවට හිරු රැස් වැටුනේ මිදුප්පත් සපතේරුවා සිටි තැනට වැටුනේ මේ හිරු රැස් දහරාව පමණයි. ඒ හිරු රැස් දහරාව එසේ වැටී තිබුණේ සුළු වේලාවකටය. මේ ජනේලයෙන්ම ඔහු නිල්වන් අහසද දුටුවේය. තමන් අතටගත් හම් කැබැල්ල සපත්තුවක් බවට කෙමෙන් පත් කරමින් ඔහු කල්පනා කළේ මේ පුංචි ලෝකය හැරුණු විට තමන් නොදන්නා වෙනත් ලෝකයක් ඇතැයි යන්නයි. ඇවිදින්න කියාපු දවසක්. ඔහු එබඳු අවස්ථාවලදී මිමුණුවේය. එහා පැත්තේ සිටින කරත්තකාරයාගේ කිලිටු වූ කැඩී ගිය සපත්තු කුට්ටමක් සාදා දෙන්නට කියා තමන් වෙත ගෙන එන විටදී සපතේරුවා නිතරම ප්‍රශ්නයක් ඇසුවේය. කොහොමද එලිමහන? හොඳද? හරිම අපූරු දවස. මීටත් වඩා හොඳ දවසක් නම් මම මේ අප්‍රේල් මාසේ තවත් ඇති වෙලා නැහැ. ඒ හැටි රස්නෙකුත් නැහැ, ඒ හැටි සීතලකුත් නැහැ. ගෙන එන ලද සපත්තු කුට්ටම සපත්තු කඩේ කොනට විසි කරන සපතේරුවා මුමුණන්නට පටන් ගනී. ඔහෙලා මොන තරම් වාසනාවන්ත උදවියද. ලබන සෙනසුරාදා එන්න. සපත්තු කුට්ටම එදාට ගන්න පුළුවන්. තමන්ගේ හිත සතුටින් තබා ගැනුමට ඔහු නිතරම ගීපද කීපයක් මුමුණන්නට පටන් ගත්තේය. ඒ ගීය ඇතැම් දිනයක රෑ වෙනතුරුත් මිමුණුවේය. තමන් සතු නිදහස භුක්ති විඳින්නට නිසි ලෙසින් නොහැකි විනි. මරණයට නම් බිය විය යුතු නෑ. මන් දෙකිවහොත් ඔහු සිටින්නේ මිය ගොසින්. ඔහු තව තවත් අහස දෙස බලයි. හවස් වී හිරු බැස යන තුරුත් වරින් වර අහස දෙසට නෙත් හෙලයි. තරමක් අසතුටින් සිටින මේ මිනිසා වඩාත් කැමැත්තක් දැක්වූයේ අඳුර වැටෙන වෙලාවටයි. ඔහු වෙලාගත් අසතුට නිසා ඔහුට එලිමහනේ සිහිල් සුළඟ විඳීමට නොහැකි විය. එක් දවසක් ඔහු ජීවත් වූ ගොඩනැගිල්ලේ පසක නිවසක හුන් මිනිසෙක් ගමේදී අඳින සපත්තු කුට්ටමක් රැගෙන ඔහු හමුවීමට පැමිණියේය. තමන්ට කිසිදාක ගමේ ගොඩේ සැරිසරන්නට නොහැකි වීම ගැන කිසියම් ලතැවුලක් ඇති බව සපතේරුවා සපත්තු සාදා ගන්නට පැමිණි ඒ හඳුනන මිනිසාට කීය. ඔව් ගැස්පාර්, මම හිතන්නේ ලෝකයේ වඩාත්ම සන්තෝෂයෙන් ඉන්න උදවිය තමයි ගමේ ගොඩේ බූරුවන් පිට නැගී යන මිනිස්සු. ඒ මිනිසා සපතේරුවට කීය. බූරුවන් පිට යන මිනිස්සු? ඔව් ඒ ඇත්තන්ගේ වැඩේ එලිමහන සංචාරය කරන එක. ඒ මිනිස්සු සනීපදායක සිහිල් සුළං විඳිනවා. මල්වල සුවඳ ආග්‍රාණය කරනවා. ඒ මිනිස්සු තමයි ලෝකේ ජීවත් වන රජවරු. ඒ මිනිසා එසේ පවසා යන්න ගියේය. ගැස්පාර් නැමැති අපේ සපතේරුවා කල්පනාවට වැටුණේය. එදින රැයේ ඔහුට නිින්ද නොගියේය. එහෙත් උදෑසන ඔහු හිත හදා සිටියේය. හෙට මම කියනවා මගේ බෑනට මගේ සපත්තු කඩේ බලාගන්න කියලා. මම ඉතුරු කරගත්තු සල්ලි ටිකකුත් ඇති. ඒකෙන් මම බූරුවෙක් මිලදී ගන්නට ඕනේ. ඊට පස්සේ මම බූරුවෙක් පිට යන මිනිහෙක්. සිතූ අයුරින් ඔහු එම අදහස ක්‍රියාත්මක කළේය. ඉන් 8 දිනකට පසුව ඔහු බූරුවෙකු පිටේ නැගී යන මිනිසෙකු බවට පත් වූයේය. අහා, මොන තරම් අපූරු දවසක්ද. හරිම සනීපදායක පළාතක්. දැන් නම් මට හැඟෙන්නේ මම ජීවත් වෙනවා කියලා. මගේ ජීවිතේ ගෙවෙන හොඳම කාලය අර වහලක් යටටම වෙලා ඉන්නේ මොන එහෙකටද? පාර දෙපස ඇතැම් සුන්දර මල් නිරා ගනිමින් ගැස්පාර් නැමැති සපතේරුවා ගමන් කළේය. කිසිවෙකු පේන මානයක දකින්නට නොලැබිනි. ගැස්පාරට දැනුනේ මුළු ලෝකයේම Tamanට සන්තක වී ඇති බවයි. එහෙත් එකවරම මිනිසුන් 3 දෙනෙක් ඔහු වෙතට කඩා පැන්නහ. නවතිනවා? ඔව්හු කීහ. එකෙක් බූරුවා අල්ලා ගත්තේය. ඒ මිනිසා ඌ පිට නැංගේය. එසේ නැග Tamanගේ බූරුවෙකු මෙන් ගමන් කරන්න පටන් ගත්තේය.
අනෙකා ගැස්පාර අල්ලගත්තේය. මේ අතර තුන්වෙන්නා ගැස්පාර් සතුව තිබූ බඩු භාණ්ඩ සියල්ලම උදුරා ගත්තේය. අන්තිමේට ගැස්පාර්ට සිදුවූයේ කුමක්ද? ගැස්පාර් නිරුවත්ව පාරේ වැතිර සිටියේය. එපමණක් නොව අර මිනිස්සු ගසකින් රිටක් කඩාගෙන ඔහුට පහර දී තලා පෙලා හිංසා කොට ගියහ. ගැස්පාර්ගේ හන්දිපත් තට්ටම් ඉදිමී තිබින. මේ සියල්ල සිදු වූයේ මැනවින් හිරු පායා තිබූ දවසක මහදවල්ය. වඩාත් යහපත් කාලගුණයක් පැවති අවස්ථාවකදීය. ගැස්පාර් උදව් උපකාර ඉල්ලා කෑ ගැසුවේය. ගැස්පාර්ගේ හඬ කිසි කෙනෙකුට නෑසුනාසේය. හවස 5ට පමණ එතනින් ගොවියෙක් කරත්තයකින් ගමන් කළේය. ඒ ගොවියා ගැස්පාර් කෙරෙහි අනුකම්පාව උපදවා ඔහු රෙදි කඩකින් වෙලා තම කරත්තයේ හිඳුවා ගත්තේය. එසේ කොට ගැස්පාර් නම් වූ මේ සපතේරුවාගේ සපත්තු කඩේ ළඟටම ඇරළුවේය. ගැස්පාර් මෙසේ ආපසු පැමිණ සිටීම පිළිබඳව ඔහුගේ බෑනාට මෙන්ම අසල්වැසියන්ටද පුදුමයක් ඇතිවිය. ඔවුන් විසින් අසන ලද කිසිම ප්‍රශ්නයකට ඔහු දවස් ගණනාවක්ම පිළිතුරු සැපයූයේ නැත. කරබාගෙන සිටියේය. එහෙත් එක් දිනක හවස 3ට පමණ සපත්තු කඩය අසල රැස් වූ පිරිසක් ගමේ ඇවිදීමට යාම ගැන ඒ සුවදායක චාරිකාවක් වනු නිසක බවත් සාකච්ඡා කරනු ගැස්පාර්ට ඇසිනි. අපි හවස් වරුවේ යමු. ඔවුන්ගෙන් එකෙක් කීය. හරිම ලස්සන හැන්දෑවක්. සුවදායක පරිසරයක්. අනිත් අයටත් කියන්න එන්න කියලා. එහෙත් ගැස්පාර් එය ඇසුරු නෑසුණු ගණනට කරමින් සිටි කටයුත්ත අතරමැද යන්තමින් හිස ඔසවා අහස දෙස බලා මෙසේ මිමුණුයේය. හරිම ලස්සන දවසක්. පුදුම පරිසරයක්. අපූරු කාලගුණයක්. අනේ දෙයනේ මුන්ට මොන විදියේ ජඩ ප්‍රහාරයකට ලක්වන්නට සිද්ධ වෙයිද දන්නේ.